මේ ඉන්නේ සයිලන්ට් හෙඩ් කියලා හඳුන්වන අద్භූත ජීවියා. මේ අద్භූත ජීවියා ගැන අනිවාර්යෙන් ඔයා මේ විදිහට අහලා තියෙන්න ඕනි. හැබැයි ඔයා හිතන විදිහට මේ අద్භූත ජීවියාගේ කතාව ඇත්ත එකක්ද? එහෙම නැත්නම් මේ ජීවියාගේ කතාව හදපු එකක්ද? ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝගේ අවසානයේ වනතෙක්ම. සයිලන්ට් හෙඩ් කියලා ඇත්තටම කියන්නේ මනක්කල්පිත සතෙක්. ඒ කියන්නේ මිනිසාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිර්මාණය කරපු සතෙක්. හැබැයි ඒ කොහොම වුණත් ඔයා මේ විදිහට YouTube එකට හරි ඉන්ටර්නෙට් එකට හරි ගිහිල්ලා සයිලන්ට් හෙඩ් කියලා ගහලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් සෑහෙන වීඩියෝස් ප්‍රමාණයක් මේ ආශ්‍රයෙන් තියෙන බව. ඒක වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. 2018 කැනඩාවේ ජීවත් වෙලා තියෙනවා ට්‍රෙවර් හෙන්ඩර්සන් කියලා හොරර් කැරක්ටර්ස් අඳින කෙනෙක්. ඉතින් මේ පුද්ගලයා මෙයා විසින් ඇඳපු කාටුන් කැරක්ටර්ස් වගේක් තමන්ගේ Twitter සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රසිද්ධ කරලා තියෙනවා. මෙයාගේ ඒ පින්තූර අතර හිටියා සයිලන්ට් හෙඩ් කියලා අමුතු කාටුන් කැරක්ටර් එකක්. මේ සයිලන්ට් හෙඩ්ගේ තිබ්බ පෙනුම හින්දා මේක අන්තර්ජාලය පුරා වෛරසයක් වගේ පැතිරිලා යන්න පටන් ගත්තා. මෙයාගේ සයිලන්ට් හෙඩ් කියන හොරර් කැරක්ටර් එක ලෝකේ පුරා ජනප්‍රිය වෙන්න බලපාපු තව හේතුවක් තිබ්බා. ඒක තමයි මෙන්න මේ වගේ අමුතු රූපයක් ලෝකයේ කොහෙවත්ම හොයාගන්න තිබ්බේ නැහැ ඒ කාලේ වෙද්දි. ඒ කියන්නේ මෙන්න මේ සයිලන්ට් හෙඩ් කියන සංකල්පය මිනිස්සු හැමෝටම අලුත් එකක් වුණා. කොහොම නමුත් අන්තර්ජාලය පුරා උඩට පල්ලෙහාට යන මිනිස්සු මේ සයිලන්ට් හෙඩ් කියන්නේ කවුද කියලා දන්නේ නැති හින්දා මෙයාව දැක්ක ගමන් පැනික් වෙන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු මේ සතා ගැන එන්නම කතා කරන්න පටන් ගත්තා. මේක ඉස්සෙල්ලාම කාටුන් චිත්‍රයක් වගේ සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිරුණාට පස්සේ මේක වීඩියෝ එකක් විදිහට එන්න පටන් ගත්තා. ඔළුව දෙපැත්තේ සයිලන්ට් දෙකක් තියෙන හින්දා මේ සයිලන්ට් හෙඩ් වීඩියෝ වල අපිට දකින්න පුළුවන් වෙන්නේ ඊටාම උස ජීවියෙක් විදිහට. ඉතින් මිනිස්සු කල්පනා කරන්න පටන් ගත්තා මේ වගේ උස ජීවියෙක් අපි මීට කලින් දැකලා නැහැ කියන්නේ මෙයා ජීවත් වෙන්නේ ඝන කැලෑවල කියන එක. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයා මේ විදිහට දැකලා තියෙන සෑම සයිලන්ට් හෙඩ් කෙනෙක් ඉන්න වීඩියෝ එකක්ම පිටිපස්සේ ලොකු ඝන කැලයක් තියෙන්නේ. මේ විදිහට ඔයාලට අන්තර්ජාලයේ හම්බ වෙන සයිලන්ට් හෙඩ්ලාගේ වීඩියෝ ඔක්කොම බොරු වීඩියෝ ඒවා. මේ කාලේ සයිලන්ට් හෙඩ් කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් මිනිස්සු මේ සතා වෙනුවෙන්ම මේ සතාට ආවේනික වූ සද්දයක් කියලා සද්දයකුත් අන්තර්ජාලයට මුදා හැල්ලා තියෙනවා. දැන් ඔයා මේ අහන්නේ අන්නේ සයිලන්ට් හෙඩ්ගේ සද්දේ. අසාමාන්‍ය විදිහට මේ සයිලන්ට් හෙඩ් කියන කැරක්ටර් එකට මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරය කරා. ආදරය කරාටත් වඩා මේ මිනිසුන්ට ඕන වුණා සයිලන්ට් හෙඩ් කියන්නේ ඇත්ත සතෙක්ද එහෙම නැත්නම් මිනිස්සු විසින් හදපු සතෙක්ද කියලා දැනගන්න. ඒ හේතු හින්දාම මේ සයිලන්ට් හෙඩ් කියන සංකල්පය ගෙනාවු ට්‍රෙවර් හෙන්ඩර්සන් කියලා කලාකරුවම කියලා තියෙනවා මේ සංකල්පය කියන්නේ මනක්කල්පිත මෙයා විසින් හදපු එකක් කියලා. ඔන්න දැන් ඔයා දන්නවා මේ සයිලන්ට් හෙඩ් කියලා ඔයා දකින සෑම වීඩියෝ එකක්ම මිනිස්සු විසින් හදපු දේවල් කියලා. ඔයාලට තව හිතාගන්න බැරි දෙයක් කියන්නද? මේ සයිලන්ට් හෙඩ් කියන සංකල්පය කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් මේ සයිලන්ට් හෙඩ් අනුසාරයෙන් කරපු වීඩියෝ ගේම්ස් පවා දැන්ට අන්තර්ජාලයේ තියෙනවා. මෙන්න මේ වගේ ඔයා නොදන්න අලුත් දේවල් දැනගන්න මගේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා.